අපි පික්නික් එක කරන තැනට ඇවිල්ලා තියෙන්නේ දැන් තනතිල පරීක්ෂා කිරීම සඳහා ඔබසරා කොළඹගේ සහ චින්තන රාවින් රත්නායක තන පිටිය පරීක්ෂා කරනවා. චින්තන රාවින් අපිට දෙන්න පිච් එක රිපෝට් එක හොඳයි. තන හොඳයිද මෙතන? පිච් එක තරමක් මන්දගාමී ස්වභාවයක් යන්නේ. වැවේ එන හුලගත් සමග ඔව් මම හිතන්නේ ස්පිනර්ස්ලාට තමයි වැඩි වාසියක් ගන්න පුළුවන්. ඔව් රවි සීතල සුළඟකුත් හමායනවා. සීතල සුළඟ රැල්ලක් හමායනවා. රවි කියන විදිහට ස්පිනර්ස්ලාට තමයි පිච් එකේ ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ. එතකොට මේ අත්‍තරම කියනවා නම් අපි මෙතන තමයි අපේ මේ මැට් එක දාන්න හදන්නේ. මේ හරිය මේ ස්ලෝප් එක ටිකක් අඩු නිසා මෙතනින් ලස්සනට අපිට වැව තියෙනවා. එතකොට සම්පූර්ණ සිටි එක පේනවා අපිට වෙන් එහා පැත්තේ. අපි වගේම තව කණ්ඩායමක් ඉන්න ඕගොල්ලන්ට පේනවා නම් අතන දෙන්නත් එක සරුංගල් අරින්න යන්නේ. අපි ගාලා වාඩි මුළු හතරට තියන්න මේ බෑග් හතර. මම වාඩි වෙන්න ඕන. මහත්තයා දඩ ගැහුවා කරන්න බෑ නේද? මේක තියමු මෙතනින්. හරි. ඔයට වැඩි නේ. තාඩියක් අරහෙට ගන්න. ඒක ගන්න. ඒකට ඇලප් පේජ් ඒකට දාන කෑල්ල ඔව් සීතල වෙන්නේ. ඔය පැත්තේ නෙමෙයි. රයිට්. අපේ කෙල්ල දෙන්න රෙඩි මිෂන් එකට. මේ කැමරා ඇන්ගල් එකේ චින්තන රවින් ඉන්නවා. මේ කැමරා ඇන්ගල් එකෙන් ට්‍රැවල් විත් කස්තා ඉන්නවා. අපි එහෙනම් කවුන්ට් එක දෙන්න යන්නේ. කට්ටිය රෙඩි? රෙඩි 1 හරි හරිනේ? 2 3 here we go. වැඩේ පටන් ගන්න තියෙන්නේ මේ විදියට. රයිට්. අපේ වැඩේ හොඳට යනවා. මං ආවා වැව ළඟට. මේ ආවට වඩා සීතල පොඩ්ඩක් අඩු වුණා. මේ වැව පැත්තේ ඉඳන් අපේ කට්ටිය පෙන්නෝති. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අපේ බයික් යාළුවෝ දෙන්න එතන ඉන්නවා. කැමරා යාළුවෝ දෙන්න මෙතන ඉන්නවා. කෙල්ලෝ යාළුවෝ දෙන්න අතන ඉන්නවා. එතකොට දැන් අද අපේ පික්නික් එකේ තියෙන කෑම ටික ගැන අපි මේ දෙන්නගෙන් වෙන වෙනම අහගමු. මොනවද අද මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ පළතුරු ටික හැරෙන්න අනිත් හැම කෑමක්ම වගේ මේ දෙන්න තමයි හැදුවේ. දෙන්න බෙදාගෙන ගෙවල් දෙකෙන් හදාගෙන ආවේ. අපි ඒක නිසා මේ දෙන්නගෙන් අහගමු. ඉස්සෙල්ලාම අපි පබසරාණන්ගෙන් අහලවලු. පබසරාණන්ගි මේ මොනවද? ස්ට්‍රෝබෙරි සෑන්ඩ්විච්. කියුකම්බර් සෑන්ඩ්විච්. ස්ට්‍රෝබෙරි සෑන්ඩ්විච්, කියුකම්බර් සෑන්ඩ්විච්. මේ අතනම කියනවනේ මේ චීනයේ ඇවිල්ලා හැදුවා අපි ලංකාවේ පරිප්පු වඩේ. ඊට පස්සේ අපේ යශෝදරා නංගි ඉන්නවා. ඔය කියන්නේ ගෙදර හදපු කට්ලට්. ගෙදර හදපු කට්ලට්. ගෙදර හදපු ටොමැටෝ සෝස්. ගෙදර හදපු ටොමැටෝ සෝස්. ගෙදර හදපු බර්ගර්. ගෙදර හදපු බර්ගර් තියෙනවා. මේවා නම් අල්ලපු කඩේ. අල්ලපු ගෙදර කඩේ මේක කරපුවා. එතකොට මෙන්න මේ ටික තමයි මේක ගැන කියන්න අපේ වම්සරාගේ. මේ මැංගෝ ලැසි. මැංගෝ ලැසි. රයිට් ඔක්කොම ටික ඉවරයි. දැන් අපි ඉඳුල් කරන්න යන්නේ අපේ මේසේ. 3 2 1 go. කන් ආපු දුරක් කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ. ඔන්න ආපු දුරක් වගේ. ඉස්සෙල්ලාම අපි හිනා වඩේ වලින් පටන් ගමු. ඔව් මන්ද මංගිලා තිය. රහයි. මේගොල්ලන්ගේ මේවත් තියෙනවා. මේ සූදුරුද? දැන් චීනේ ආව. චීනේ වඩේ වලට සූදුරු දාලා තමයි හදලා තියෙන්නේ. කොහොමද? රහයි. ඔය රස ගැන ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි. මසයි. අපි ඊට පස්සේ කට්ලට් කෑවා. Yes. Uncle ini cutlet kale. ඔව්. ඒක ගන්න. Uncle review ya. Ya kan. එහෙම. Waduh. මේ අපේ දිය කිඳුරු මහත්මයා. රයිට් අපි කාලා බඩ පොඩ පුරවගෙන දැන් අපි
ඕමි සෙල්ලම් කරන්න හදන්නේ දැන් අපි කරන ගමන් ඉන්නේ. මට තමයි දැන් තුරුම්බු කියන්න වෙලා තියෙන්නේ. මෙන්න බලන්න මගේ අත. very good අත. right එහෙනම් අපි බලමු මේ අත සෙල්ලම් කරලා මොකද වෙන්නේ කියලා. තුරුම්බු කිව්වේ නෑ. කලාබර. ගන්න. උතර මට එන්න පුළුවන්. උඩට වඩ නවන්න එනවා දිනන්න ඕන. මට 3යි ඇවිල්ලා. මට තියෙන්නේ. මට එකක් දෙන්න. ඔයා කැමති එකක් ගන්න කියන්නේ. පාරද 8ක් 9ක් තියෙනවා. මෙයාට එල්ල. අපි දෙන්නට රංගිනි මොනවද? ඔයා කැමති එකක් ගන්න. ඔබ එකක් දෙන්න. දැන් මේගොල්ලන්ට පේනවනේ. මං ඔකට දික් කරපු ගමන්. ඔයාට කීවෙන එකද ඕනේ? ඔයාට කීවෙන එකද ඕනේ? මෙහි ඉඳලා කියන්න. දෙවිලි එකද? මොකද මෙයා කිව්වේ ස්කෝප් එක?哪个小朋友就一回正查一下嘛？Ja. Robin Hood. Ja. අත බලනවා. හා? ආවට ජායි බලන්න නැතත් නෑ ලොකුවට. ඔයා දාන්න මේ කලාවරකේ. මං ඒක දැක්කා. ඇයියනේ ඔය කැපුවේ මෙයාගේ ආසියාව වෙලා අයියෝ අයියේ කපලත් වැඩක් උන්නේ. ඒ මං දැක්කනේ ඔයාලන් කලාවරකේ තියෙනවා. ආ දැම්ම නේද ඒක කලින්. ඕකේ. ඩයමන්ඩ්ස් කියන්නේ ඩයමන්ඩ් ගියේ. හිරු යනවා වරටද කියන්නේ දැන් මෙයා වෙන්නට කුජෝ බයියේ. දෙන්නේ. Risok. Very good. Very good. Cold as it? අපන්නයි වෙනස් ආයිද? තුරුම්බුනේ? What? Okay. හරි අපි පහයි පහයි මේ ඔය අපිද? දුක් වෙන්නේ. ආ. වයින් එකපාරට. මොන්ට බෑ. තවත් ආ නම් බෑ. පොර ඔයාගේනේ. කවුද කිව්වේ? ආ එකයි දෙන්න තියෙන එකද? ආ ඉවරයි. දෙකයි. එකක් තියෙනවා අව දෙකක් වෙන්න බෑනේ. අපි ගහුව දිනුවනේ. Okay. Cat අපි toss. එක එකනේ ගියා ඔය ඉතින් අපිත් දිනුවා. ඔයලා දෙනවා අපිත් දිනුවා. අම්මේ. කත් දෙකක් වැඩිපුර දිනුවා ඔක. අක්කේ අමාරුයි නේද? ඇත්තමයි පොඩ්ඩක් චූදාලා වුණා හොඳයි වගේ. හිටගෙන ඔය කැට දෙක ගහලා යන්න. කැට දෙක තව දෙකයි ඒ වොෂ්රූම් තිබේ මේ පැත්තේනේ. ලංකාව උනේ ඉස්සරහට ඊළඟට බිස්කට් කාලා ප්ලේන් ටිවමු. රීලෝක් එන්නේ යන්නේ නැතුනේ. අම්මා කවුද කරා බේලිලා මේ සීතලනේ මේ වටෙන් ගිහිල්ලා අරන් එන්නේ. දැන් වෙලාව හරියටම 5:10යි. දැන් මේ වෙද්දි සීතල ටික වැඩි කරලා තියෙන්නේ. මේ පේනවනේ.
රවි මේ රවි බර කල්පනාවක ඉන්නේ කෙලින්ම මේ මොකද කියන්නේ මේකට වචනත් නෑ කියන්න දැම්මද? කලාබර කියවනේ. ඔය පිට දෙවනි වතාවටත් මායි පක්ෂි ඕමේ දිරලා තියෙන්නේ ඕකේ චූ යන්න පරාද වෙච්ච ක්‍රීඩිකා නම්බර් 1 අනේ නෝ යන්න නම්බර් 1 හායි රයිට් තරගය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වන්න පවසරා රිත්මානිතා පොඩ්ඩකින් එනවා රයිට් තරගය ගැන ඔබට මොකද කියන්න තියෙන අපිට ඔපොසිෂන් ටීම් එක ගැන මෙහෙම යම් පුරුදු වෙන්න කහණේව නෙමෙයි මෙහෙම පිට මේ ජයග්‍රහණය කරේ අයියා ඊළඟ වාරට දිනනවා අනිවාර්යයෙන් රයිට් අපි මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා අද තරගය පරාද වෙච්ච කණ්ඩායම නායක චින්තන රවීන් ආඩ මොකද කියන්න තියෙන තරගය සම්බන්ධව ඉම්පොසිබල් රයිට් අපි එයාගේ පාර්ට්නර් අනේ මුකුත් අහන්න එපා. මෙතන භූමිය ඕසයක් තිබ්බේ අපිට. භූමිය සම අර මොකද්ද සමතලානේ. පස්සරි දෙනවා අපිට. රයිට් අපි ඒ විදිහට එහෙනම් අපේ අද vlog එක නතර කරනවා අපේ පික්නික් එක පික්නික් එකත් මේ විදිහට නතර කරනවා අපි ආයිමත් චීනේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ගිහින් එන්නම් ටටා see you bye bye 再见